Hello guys, කොහොමද? ඉතින් මම අද අලුත් ජීවිතකින් අලුත් විදිහට ඔන්න ජීවිතයක් ආරම්භ කරා. අලුත් මැප් එකකින් ඉන්න බලද්දී අපිට මැප් එකක් තියෙනවනේ. මොකද්ද බලමු තියෙන්නේ මේකේ. විදියෙන් ඉන්න නිසා පේන්නේ. මෙන්න මේ විදිහ අපි අතට දාගමු. දැන් මුලින්ම කියන්න තියෙනවා වීඩියෝට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එකත් ඕල් දීලා තියාගන්න. ඔන්න ඉතින් පොඩි වෙලාවක් යන වැඩි ගණන් ගන්න එපා. හරි ඉතින් මොකද්ද මං කියේ channel එක subscribe කරලා bell icon එක තෝල් දෙන්න. අඩුව අතන ඊට ආශ්‍රයට මොකද්ද උනේ? ලොකු ප්‍රශ්නයක් මට ඒක දැන් guys. හරි මට ඒක අදාළම නේද? මල් ටිකක් තියෙනවනේ. කඩා මල් ටික. මල් ටික කඩාගෙන ඩයි එකක් හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලා කෑලි කෑලි එකතු කරමු. කෑලි කෑලි නෙවෙයි. එක එක එකතු කර ගන්න ඕනේ. කපාගෙන එක එක එකතු කරලා අපිට වැඩ වගේක් තියෙනවා කරන්න. හරියටම හරි 10ක් ඇති වෙන්නේ. දැන් ගහක් කපාගමු. කැපියම්. කැඩෙන්නේ නැහැ නේද දැන් මේක. ඉස්සර වගේ දැන් ෆෝන් එකයි ලැග් වෙන එක අඩු වුණා. එකපාරටම ලැග් වෙන්න ගත්තා. ඉස්සර මම මොකද වීඩියෝ ෂූට් කරලා තිබ්බා සොම්බි සම්බන්ධයෙන්. සොම්බි 100කටම තනියම ගිහින් කෙලියා. ඉතින් ඒ වීඩියෝ එක සාර්ථක වුණේ නැහැ. අන්තිමට ඒ වීඩියෝ එක විනාශ වෙලා ගිහින් තිබ්බා. සද්ද මම කතා කරන එක ඇහෙන්නේ නැහැ. වටපිටාව වෙන සද්ද බද්ද ඇහෙනවා. මේ ටික මේ විදිහට අපි ක්‍රියේට් කරගමුකෝ. අදලා crafting table එකක් ගමු. මෙතන අතන ටිකින් ගමු. කොදුපම් අපි ගේ හදන්නේ මෙතනනේ. මේ පැත්තේ තමයි ගේ හදන්නේ. ඒක නිසා මෙතන ගහමුකෝ. ගහලා මේ තියෙන්නේ. මේ විදියට හදාගත්ත 10ක්. එන්නකො ළඟට. හරි ඔය දැන් මරන්න වෙන යාළුවා මට තමා වෙන්න. අඩ. හරි තව එක බැටළු හමක් ගත්තා. තව බැටළු හම් දෙකක් ඕනේ අපිට. ඔන්න ආයේ පොඩ්ඩක් විතර ගේම් එක ලැග් වෙන්න ගත්තා. මොකද දන්නේ නැහැ නේ එකපාරම guys. අයලු තමා වෙන්න වරදක් කරා සිටිකින් නෙවෙයි. මට මේ ඇඳක් හදාගන්න ඔයාලගේ ඔය සැප පහසු හැම ඕනි. හැම නෙවෙයි බූල් ටික ඕනි. ඔයාටත් කෝ හරි. අර මල හරි බං ඉතින් ඒකත් ඉවරයි. ඒකත් ඉවර වීගෙන එන්නකොටම අපිට දැන් හදාගන්න තියෙන කඩුවක් ගල් කට්ටක් අනමන කඩුවක් හරි මේකක් හරි දැන් ඔන්න ඇඳක් හදන්නත් ඕනි. ඇඳක් හදලා තියාගමුනේ. නෑ එහෙම නෙවෙයි ඇඳ ටච් කරලා අන්න රයිට් ඇඳක් හදාගත්තා. ඇඳ දාගමු මෙන්න මෙතනින්. අන්න රයිට්
නෑ පොඩ්ඩක් මෙහෙට වෙන්න දාමු. කෙඩිය. ඔය තියෙන්නේ. වට්ටුඩු දැන් මොකද කරන්නේ? දැන් ගස් ටික කපන්න යන්න බෑ. අර ගහන ටික ටික අඩු වීගෙන යනවා. මේක කැපුවා නේද මම? මේ ටික කැපුවේ නෑනේ. මේ ටික මේ ආකාරයට කපාගමු. ඒක පස්සේ කපාගමු. දැන් කපාගමු මේ ටික. හරි ඉතින් ඔබලා මේ වීඩියෝට තාමත් ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න නැති අය ඉන්නවනම් දැම්ම subscribe කරලා bell icon එකත් ඕල් දෙන්න. හරි මේ ටිකත් කඩාගමු. කඩාගමුනේ කපාගමු. හරිනේ ඉච්චරයිනේ. මේ ටිකත් මේව කරගත්තා නම් ඉච්චරයි. අඩු ඇපල් ගෙඩිය. අනි යම සුදු පාටට මේ වඩියක් අරන් ඉන්න. සුදු සඳරැස් කලන. හරි මේ සුදු පාට ගස් ටිකක් කපා ගත්තා නම් හරිනේ. අපිට ඕන වෙයි මේවා අපේ ගෙදර වැඩවලට. අනේ ගස් කපන්න ඕනේ. අපි නෑ ගස් කපන්න මේ පැත්තට අපි ගස් ටික කපාගෙන යන්කෝ. ඔබට දැන් ස්ටෝන් ටිකක් ඕන වෙනවා. ඒ කියන්නේ ගල් නැත්තම් පුතේ මේක හදන්න වෙන්නේ නෑ. ගේ හදන්න වෙන්නේ නෑ. වෙපන් හදාගන්න වෙන්නේ නෑ. රෑවිගෙනත් වගේ නෝ නේද කෝ? තව වෙලා තියෙනවා. මේ තියෙන්නේ බඩු. හරි ඩැමේජ් වුණා. උලන්නේ නෑ මේ එළියට යන පාරක් තියෙනවා. මේ ඌ ටිකත් අපි මේව කරගමු. හදිස්සියේ සොම්බි එක්කත් ඇවිල්ලා කෙලියොත් එහෙම බුදු සරණයි. හරි ඉතින් මේවා ඉතින් ශනික මේව කරගන්න බෑනේ. ඕ නෝගාය ප්‍රශ්නේ. සික්කප්පා මේ ඔක්කොම ටික කපා ගන්න ඕනේද? ඔක්කොම ටික කපා ගන්න වෙන්නේ මට. කපා ගන්න කඩා ගන්න ඕනේ. සූපිටිනේ බං මේ තව තියෙනවා. මේ අපිට ඕන වෙයි. අපේ දිනදා වැඩවලට. දැන්වත් ඉවර විය මේ ටික. හරි නේ ඉවරයි. මේ ටික දැන්වත් ඉවර වියන් හරි. නැත්තම් මේ කොච්චර වෙලා මේව කරන්නද බං. මං ආවේ කල් ටික කඩා ගන්න කියලා. අන්තිමේට කරන්න ඕනේ වෙන එකක්. කමන්නේ. ඉතින් හොඳයිනේ බං මේ වැඩි. බෑ මෙතනින් වැඩිලා මොනවාට කරගන්න ඕනේ වෙයි මට දැන්. මේ වැඩියක් කපා ගමුනේ. කඩාගෙන ගත්තා හරි මේ කල් ටික. නැත්තම් ගයිස් මේ වැඩේ කරන්න බෑ. වාසනාවක්ගේ මූණ තමයි බලන්න වෙන්නේ අන්තිමේට. මොනවාතර වැටෙන්නේ? වැලි. එකක් වැට්ටුව නම් ඇති බං වැටෙනවා එන ගොඩක්. මං කිව්වනේ. මේක කඩාගමු. අප්පා එපා වෙනවා දැන් නම්. ඇතිද? මදි බං. ගේ හදන්නත් මදිනේ.
රෑවීගෙන එනවා. කමන්නේ මේ ටිකත් කඩාගෙන යන්කෝ. ගියක් හදාගන්නත් ඕනි. පස්සේ මුවයි. කොහෙද දැන් අපි ගෙදර? ආර පැත්තට වෙන්නේ. ගෙදර හැදුවනේ. තාම අඩෝ අර මොකෙද්ද? එළුවෙක් නේද? යවුලෙනක නිදා ගන්න. අපිට මේවාද අඩෝ මෙන්න ටෝච් හදන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. සුපිරි නෙමේ. ඉදගම් හරි. ගේ හදන වැඩ ටික පටන් ගන්නවද? පටන් ගමුනේ. නැත්තම් මොනා කරන්නද? අනිවාර්යෙන් ගෙදර හදන්න වෙනවා. බෑ නැත්තම් මොනා කරන්නද? මෙතනින් මේ විදියට වැටෙයිද? අඩ මේ ජුන්නේ මේ ගානින් ගන්නවද? මේ ගානින් ගමුනේ. පිටිපස්සට වෙන්න ගේ ගන්නවද? පිටිපස්සට වෙන්න ගමුනේ. හරි. මේ ගානින් ඔහොම ගමුකෝ. මං අර ගැහුව ටික පස්සේ කඩා ගන්නම්ම. මේ ගානින්නේ. හරි මේ ටික මේ විදියට ගහගමු. අඩෝ මූ ආවේගේ මූව මරලම දාමු. ඒ මල්ලි කෝ අය කොහෙට ගියේ එකපාරම? මේ ඉන්නේ. මස් නැද්ද? ඒ අපරාධෙ මැරුවේ බං. මස් නෑනේ බං ඌ ගාව. හරි මේ ටික මේ විදියට ගහමු. හරි කයි දෙකයි. තව එකක් ගහමු. හරි දැන් නම් ඩැමේජ් වුණා. කරන වැඩක් හරියට කරේ නෑ මම. දැන් මේ ටික කපා ගමුකෝ. කරන වැඩක් හරියට කරන්න කියන්නේ ඉන්නේ ඒක තමයි. මැප් එක තාම සම්පූර්ණ වෙලා නෑ. හරි මේ ටික එහෙම කරගමු. අපේ ගෙදර හදන වැඩ ටික ඉවර කරන්න ඕනේ ඉස්සෙල්ලා. ගෙදර හදන වැඩ ටික ඉවර කරලා කරන්නත් වගේක් තියෙනවා. අපි අරන් ආපු ගල් ටිකෝ මේ තියෙන්නේ. හරිනේ මේ විදියට දාමු. හරිනේ අවුලන්නේ. වැඩේ ෂේප් දැනට ෂේප් කියමු. දැනට පොඩි ගෙදරක් හදාගමු. ලොකුවට ඕනේ නෑනේ. පස්සේ ලොකුවට ගමු ගෙදර. හරි
බඩු ඉවරයි. ගල් ටික කඩා ගන්න වෙයි දැන් මට. මේ ටිකම තමයි කඩන්න වෙන්නේ. ගල් ටිකක් ඕනේ පියස් එකක් හදන්න. කොපියස් මෙන්න මේක ඕන් කරගමු. ගල් පියස් එකකට තව එකක් ඕනේ කඩාගමු මෙන්න මේ පැත්තේ. හරි ඒකත් කැඩුනත් එක්කම ඒ වැඩෙත් අපි කරගත්තා. මේ පැත්තේ තියෙනවනේ ගොඩක් දුර යන්න ඕනේ. මේ ටික අතින් කඩාගමු. ඉතින් මේ ටික මේ ආකාරයට මෙහෙම කරගමු. මේකෙන් ස්පීඩ් එක කැපෙනවනේ. කමන්නේ මොනවද ඉක්මනට වැඩේ කරගන්න තිබ්බනම් ඒදී. මේ දවස් ටික ගයිස් මට වචනත් පැටලෙනවා වැඩි ගණන් ගන්න එපා. දන්නේ නැති ඉතින් පොඩ පොඩ්ඩක් නඩුම් වෙනවා. හරි දැන් මේ ගෙදර හදන වැඩ ටිකත් ඉවර කරලා කරන්න වැඩ ගොඩාක් තියෙනවා. විදේශ කෙනෙක් හොයාගන්න ඕනි මගේ තනියට. උඹලගේ තනියට නෙවෙයි මගේ තනියට. හරි කීයක් හමුනාද 30 ගණන් 39 ඉන්නේ. 39 තියන මොනා ගන්නද? හරි හරි පොඩි දෝෂයක් ආවා. ගෙදර ප්‍රශ්න තමයි හැම ලබම ඉතින් මගේ කාමරේ තමයි අම්මලාටත් උනි දාගන්න. මගේ මුකුත් මල කාමරේ තියාගන්න බෑ අම්මලාගේ. හැම ලබ්බම ඉතින් මගේ කාමරේ තමයි. මොනවා හරි ඕන විදිහම වීඩියෝ එකක් කරත් ඉතින් ඒක ගණන් ගන්න තියෙනවා. මොනවාද බං ඉතින් මේක කරන්න පුළුවන්ද කියන්නේ? කරන්න පුළුවන්ද? බැරිද? බෑ කියනවා. බෑ කියලා කමෙන්ට් එකක් දාන්න මගේ හරි. කොමෙන්ට් එක ගමු. මේ ගෙදර හදලා ඉවරයක් කරන අදම වහලේ කාලේ ඉවර කරා නම් ඇති. අවුවෙන් මැස්සෙන් ආරක්ෂා වීමට. අනේක බන් දොරට තට්ටු කරලාත් ඉන්නේ නේ. කෙලින්ම කඩාගෙන මිදගෙන එනවා. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා ගෙදරත් මෙහෙම නම්. ඔයාලට මොන වගේ දැනෙන්නේ කියලා ඒක මට සම්මාර විදිහට මාලා පනිනවා. මේ වඩ පිට සද්ද බද්ද නැති වැඩි ගණන් ගන්න එපා. ඒකත් ඉතින් ගෙදර මිනිස්සුන්ගේ සද්ද තමයි. කොච්චර කිව්වත් අහන්නේ. හරි ඉතින් බලන්න ඕන සද්ද එන මොන හු කියන්නේ මන් රෙද්දද මන්දා වැඩි ගණන් ගන්න එපා ඉතින්. වැරදි වචන කියවෙන්න එනවා. දන්නේ නැති ඉතින් පොඩ පොඩ්ඩාන් වෙන ඩූම් වෙනවා. මං කියන වචන වැඩි ගණන් ගන්න එපා. ඔය ඉතින් කියවෙනවා ඉතින් වෙලාවකට. කියවෙන්නේ නැද්ද මං කියන්නේ? මල පනිනකොට. හරි දොරක් මේ විදිහට හදාගමු. අන්න හරි. දොරේ වැඩත් ඉවරයි. එම හදලා කො හරි එම දාමුකෝ. හරිනේ. තව බ්ලොක් 5යිනේ තියෙන්නේ. දෙකයි. මෙන්න මේ බ්ලොක් එකක් ගලවලා ගමුද? ගමු. ආවද ඒක?
අඩෝ මේ තව තියෙනනේ. මං ඉස්සෙල්ලා ගොඩක් ගත්තනේ. ක්‍රීපර් කෙනෙක්. ක්‍රීපර් කෙනෙක්. අඩෝ අර ඕකගෙන් මට පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. එන්නකෝ. අර ගල් තියෙන පැත්තට ගියා නම් මේක එක්කගෙන මට ගල් ටිකක් ගොඩාක් පුපුර ගන්න පුළුවන්. එන්න. අයියෝ එන්නකෝ. එන්න මෙහෙ එන්න. අර ඉතින් එන්නේ නැත්තේ මොනාටද? පුපුරන්න එපා. මෙහෙ එන්නකෝ. මෙහෙට එන්න. මම පුපුරන්න කියනකොට පුපුරන්න එච්චරයි. ඒ මොනවද බං ඉතින් වරෙන්කෝ උඹට එන්න කියනකොට මට ඩැමේජ් උනේ ඒ පස් කැට විතරක් අන්තිමේට පිපිරිලා මං කරන්න ආපු වැඩේ සාර්ථක වුණේ නෑ. ඒත් කමන්නේ. මේ ටික ශනික මේව කරගමු. මං ආවේ මෙන්න මේ පැත්තට ඔය මේක එක්කන් ඇවිල්ලා ඕක පිපුරුව හැටි මට ආයි කිව්වා මේ වෙලා යන්නේ මේව කරගන්න. ඌ ඇවිල්ලා පුපුරපු ගමන් එකපාරම පලාතම පිපිරිලා යනවා. මට ඩැමේජ් එකක් උන්නේ කිසිම ඩැමේජ් එකක් උනේ නෑ අරගෙන. මම දැන් ගෙදරට රැවිගෙන එනවා. අඩෝ අශ්වයෙක් ඉන්නවා උගේ පිටේ යන්න. බලමු. මු හાર્ට් දැම්මොත් පුළුවන්. අඩෝ හાર્ට් දැම්ම මු කැමතිලු. මු ඉදියේ අපි යමන් නිදාගන්න. හරි දැන් එඳ කොහෙද? ඉතින් එඳ. දාගනි මෙහෙම. නෑ මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. නෑ හරි දැන් මැරුණොත් මෙතන ඉපදෙන්නේ නැති වෙයි අපි සමහර විට. මෙයාර ඇඳෙන් කොළ පාට මේකක් කියනවා නේද? එන්නේ ගන්නඩු කොහොම හරි. එන්නේ නැත්තේ ඇයි මේ? මැරුණොත් එම්ම වෙන පළාතක ඉපදෙයි. හරි මේ ටික දාගමුකෝ. ඊට කලින් හදන්න දෙයක් තියෙනවා. හරි අදාළ නෑ මට. කද්දාගමන්න මෙතනින් මේ ටික මේව කරගමු. මේ විදිහට දාගමු. මේ පැත්තට විතරක් අර වගේ මේව කරගමු ටිකක් දාලා. මේ වැඩේ කරන්න බෑ අපිට. හරි වැඩි ගුඩ තාම නෑ. මොකක්ද ඒ පාර උනේ? පිචස් එක ගණින් අතර දැන් ඉතින් පිචස් එකේ පොඩි වැඩක් තියෙන කරන්න. මගේ මෝඩකමට මේ දෙක මෙතනින් ගෙව්වා. ඔව්ලක් නේ. දැන් වැලි පොඩ්ඩක් හාර ගන්න යන්න තියෙන එච්චරයි. අර තියෙන්නේ වැලි.
let's go. මේ විදියට මේ ටික ගමු. ගොඩක් මේව කරගන්න ඕනේ නැති වෙයි. වැඩි ටික අපි පුච්ච ගත්තා නම් අපිට මේව ටිකක් හදා ගන්න පුළුවන්. වීදුරු ටිකක් වැඩි ඕනේ නැති වෙයි. අපරාධය මොකක් හරි කරලා ගත්තා නම් මෙන්න මෙතන මට හිතෙනවා TNT එකක් දාන්න. TNT හදන්නේ කොහොමද දන්නේ නැහැ මම. මෙතන රතු පාට මාල් තියෙනවා මෙතන අපරාධේ. රතු පාට මාල් තුනක් අරන් ගිහලා මට බැටරෝ තුන් දෙනෙක්ව පාට කරලා මට රතුවෙන් හදා ගන්න තිබ්බා. රතුවෙන් තමයි. ඔව්. මෙන්න මේ මාස් දෙක අරගෙන මේ ටික දාන්න. හරි ගානට තියෙනවා. දොරක් හදාගමුනේ. දොරක් අපිට ඕනේ දොරක්. දොරවල් නැද්ද මෙතන? අඩෝ දොරවල් නැද්ද කොහෙද මෙතන? දොරවල් නැද්දෝ? ඒ ඉරාවට දොරක් නැහැ. දොරක් නැහැ කියන්. දැන් බලදින් දොරක් අපිට දෙයිද බලමු. නෝ දොරවල් තියෙන්නේ යමේ තියෙන්නේ. මෙන්න මේකට කොදොරක් දාමු මේ පැත්තේ. very nice very nice. ගමු මේක. මෙන්න මේක අපි මේව කරගමු අපි පොඩි ඒවටනේ. නෑ මේ තියෙන්නේ 16ක් හදාගත්තා. මේ විදිහට මේ ටික ගහ යන්න. වැඩේ ගොඩ මිෂන් පාස් තමයි අන්තිමේට කියන්න ඕනි. Minecraft Survival episode series එකේ පළවෙනි වීඩියෝ එක ඉවරයිනේ. මේ මොකද්ද? මේක පිට ඕනේ නැහැ. මං ඇතුළට පහක් ගත්තනේ. පහ දාගමු මෙන්න මේකට. දාලා කෝ අර මම මොකින්ද මේව කරගත්තේ? මේකින්ද නෑ. මේක තව එකක් ඕනේ නේ. දැන් හරි. දැන් හදන්න පුළුවන්. තව 16ක් හදාගත්තා. අපේ ගෙදර වැඩ ඉවර කරන්න ඕනේ. ගෙදර වැඩ ඉවර කරා නම් හරි. what to do? ඔන්න මගේ වැඩි ඉවරයි. ජනේ දොරවල් ටික හදාගත්තා. මෙතනින් පොඩ්ඩක් වෙන් කරගමු. නෑ මෙතනින් වෙන් කරගන්න ඕනේ. මේ දෙක කපගමු. ඔය ටික මෙන්න මෙතනට දාගමු. හරි. මොකක්ද ඒ පාර උනේ? මේක කපාගමුකෝ. දැන් ඉතුරු ටික ලීනි දාන්නේ. කමන්නේ මේක දාලා
ආයි නැද්දෝ ආයි නැත අපේ බෙඩ්රූම් එක මෙන්න මෙතන හදාගමුනේ යමුකෝ දැන් අපි අපේ අනිත්තර ටික් කරගෙන ඉන්න ආයෙමත් මුලින්ම ඉතින් මේ විදිහට තමයි ඉතින් මයින්ක්‍රාෆ්ට් එක අපිට කරන්න තියෙන්නේ සුපිරිනේ මේක ඇතුළත් අවුලක් නෑ මේක ඇතුළ ප්‍රීව කෙනෙක් එක්කන් ආවනම් වැඩේ ගොඩ ආයෙ ඉතින් පලාතම සුද්ධ කරගන්න පුළුවන් හරි බං ඉතින් උඹලා මේ වීඩියෝට තමයි ලයික් එකක් දෙන්න නැද්ද දෙන්න ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එකත් ඕවලා දීපන් වැඩි ඕනේ නැහැ ඉන්නේ දෙක් කරාම ඉච්චරයි කෙලියකදී කැඩුනා නේද දැන් දුවපන් කොයි ගෙදරට හෙලෝ එළියට පේන්නේ ගෙදර මොන වගේද බලමු නේ උඩත් දී වලින් ගහුවන තිබ්බ ගේ දෙනවා දී වලින් ගහමුද දී වලින් ගහන්න ඉතින් හදා ගන්න බෑ මේක කෝ මේ තියෙන්නේ හරි දැන් ගියාම වැඩේ ගොඩ මිෂන් පාස් නැහැ තාම මොකද ඒ පාරේ මොකද ඒ වුනේ කවහගමු මෙන්න මෙතනින් ගහගමු මෙන්න මේ විදියට හරි දැන් මේ ටික පිළිවෙලට කපාගෙන යන්න තමයි තියෙන්නේ මෙන්න මේ බීමර වැටෙන්න නැතුව මේක කපාගෙන යනනම් එච්චරයි හරි කෝ වැඩි ඕනේ මේ ටික ටෙනික මේව කරන් යමන්කෝ ඊළඟට අපි මොකද්ද කරන්න කියලා තමයි මම හිතන්නේ හරි හරි අපිට දැන් ආයෙ කපන්න ඕනේ එකල් හම්බුණා අන්න වහිනවා වැස්සමට අදාළම නෑ ගේ හදලා ඉවරයක් කරනවා එච්චරයි වැඩේ ගුඩ ඊඩි ටිකක් ඕන වෙයිද ඕන වෙයිනේ මිනිතරේ බහින් පල්ලෙහාට හිමිතරේ වැස්සනේ අර මස් ටික මේව කරන් තිබ්බ නේද කෝයව මේක බැරිද දන්නේ නැහැ මේව කරගන්නේ අනේ බං ඒක මේ වෙන්නේ නෑලු ඒක දාලා දී මේකට අපි දෙකක් කැවනම් ඇති වෙන්නේ නෑ ඒකත් කෑවද කමක් නෑ අපි හදාගමු මෙන්න මේකක් හරි පොරෝ දෙකක් හදාගමු පෙට්ටකමක් හදන්නත් ඕනේ ඊට පස්සේ හදාගමු අද්ද බං ඉතින් ඔය කොරන්ට බෑනේ ගහක් විනාශ කරලම දාන්න යම අයි දන්නේ නැද්ද ඉතින් අයි ඉතින් ගහක් හම්බුණා කියන විනාශ කරා තමයි
දැන් කාලේ පොඩිව කිරිය දියවන්නේ බෑ. පාලයන් බයි යන්න. අවු මලා. මගේ වැඩේ මං කරගත්තා. හරි දැන් ගස් ටිකක් කපා ගන්න ඕනේ. ඉක්මනට කපා ගන්න පුළුවන් මේකේ. මේ ගල් එකේ වෙනස තියෙන්නේ ගයිස් ගල් මේව කරලා දුවම පස්සේ ඉක්මනට මේ ටික කපා ගන්න පුළුවන් අපිට කිසි අමාරුවක් නැහැ. පල්ලෙහා තියෙන ටීෂන් එක මේව කරගමු ඉස්සෙල්ලා. මේ ටික මේව කරගමු. අපිට දැන් ගොඩක් වැඩ ටිකක් තියෙනවා කරගන්න මේ වගේ. ගේ හදන වැඩ ටික ඉවර කරන්න ඕනේ. වැඩි කොට මිෂන් පාස් තමයි අන්තිමේටම කියන්න තියෙන ගයිස්. ඔන්න කළු වල වැටිගෙන එනවා. දූපන් දූ මිත්‍ර දූ තමයි අන්තිමේට කියන්න තියෙන්නේ. කෙනෙක් දුවගෙන යම. තොරවපන්. හරි බං ඉතින් කොච්චර වෙලා ගිහිල්ලාද දන්නේ. මට වෙලා පින්නන්නේ. මොකද මම ස්ක්‍රීන් රෙකෝඩ් එක අද මම පැත්තෙන් නෙවෙයි දාන් ඉන්නේ. මට ඒක දාගන්න අමතක වුණා. මට ඒක අදාළ නෑ කොච්චර වෙලා ගියත්. වෙලාව යනවා නම් යයි කියලා ඔන්න මාත් හිටියා. තොර මේ අදාළම නෑනේ මේවා දැන් අපිට. රීප කෙනෙක්වත් නැද්ද හොයාගන්න? නේ? හරි. දැන් මේ ආකාරයට දාගමු. මාත් මේ කාලෙකින් ගයිස් මේ මයින්ක්‍රාෆ්ට් එකේ මෙන්න මේ විදිහට පොඩි ආතල්ලක ගයක් හදන්නේ. මෙච්චර ලොකුවට කියන්නේ අර මේ සයිස් එකට ආතල්. ඒක මේ වීඩියෝයක් කරනවා නිකන්. නැත්තම් ඉතින් හදන්නේ නැහැ. මයින්ක්‍රාෆ්ට් නම් දැන් ගොඩක් කල් ඉතින් ගිය අවුරුද්ද ගත්තේ. ගිය අවුරුද්ද කිව්වේ 2025 මම ගත්තේ. ඔයා මේ වීඩියෝ බලනකොට තියෙන අවුරුද්ද කොහොමද දන්නේ? මම මේක දන්නේ 2026 නේ. උඹලා මේක 2027 බැලුවොත් ඉතින් උඹලට ඉතින් අවුරුදු දෙකක් කියලා තමයි ඉතින් ගන්න තියෙන්නේ. අවුරුද්දකට කලින් කියන්න බෑනේ එතකොට. නෑ අවුරුද්දක් කරනවා කියන්න බෑනේ එතකොට. වැටුණාද? අනේ දන්නේ. අඩෝ හරි. අඩෝ ඒ මොකක්ද ඒ වුනේ? සුපිරි. ඒක බෙඩ්රූම් එක මේ පැත්තෙන් අපි හදාගමු. ඇඳ දාගමු මෙන්න මේ මුල්ලෙන්. පොළොවට මොනවද දාන්නේ? පොළොව දැන් හදන්නේ කොහොමද? What to do? පොළොව හදන්නේ මොනවද දාලාද? ඕනෝගය ප්‍රාත්මිතින් මං ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නද guys? හරියන ඊළඟ වීඩියෝ එකකින් මං කියන්නම් bye bye.